සුබ උදෑසනක් ඒවා සියලු දෙනාටම. අද මම ඇවිල්ලා ඉන්නේ ප්‍රසාද් ෆයිබර් ග්ලාස් කියන තැනට මත්තේගොඩ. ඔයගොල්ලෝ දන්නවා ඇති මෙතන හැමෝම මෙතන තමයි ඔය මැග්නයිට් එකේ මඩ් කවර් එක ගහන්නේ. මේ පැත්තටම තියෙන්නේ මේක තමයි. තව තැන්වල කරනවා ඇති ඔය රබර් කවර් එකත් ගහනවා. එක එක කවර්ස් තියෙනවා. මම තෝරගත්ත තැන තමයි මෙතන. මෙතන වැඩේ වෙන්නේ මෙහෙමයි. මුලින්ම රෝද දෙක ගලවනවා. ගලවලා තමයි වැඩේ පටන් ගන්නෙ. මේගොල්ලෝගේ ආයුධ සෙට් එක මේ වගේ තියෙනවා. කට්ටිය ඉන්නවා වැඩේට සූදානම් වෙලා. ඉතින් මේක ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ගහගන්න. මෙතන මේ ලොකු ગેප් එකක් තියෙනවා. ඒකෙන් ওই සෙන්සර්ස් වලට වයර් වලට මඩ විසියලා ඔක ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම වුණාම ඉතින් වාහනේ සවුත් වෙනවා. තාම ඉක්මනින්ම වැඩේ කරගන්න. අපි බලමු කොහොමද වැඩේ යන්නේ කියලා. රයිට්. මේ තියෙන්නේ කවර් එක. මම හිතන්නේ හොඳ ක්වොලිටි එකටම තියෙනවා. ආයි බය වෙන්න දෙයක් නැහැ. අරන් පෙන්නන්න. ඔහොම තමයි කවරේ තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ. මේගොල්ලෝ ගාව තියෙනවා easy shift එකට. දැන් මගේ එක ඇවිල්ලා CVT එකක්. නමුත් easy shift එකට එන අන්ඩර් කවර් එකක් ඒගොල්ලෝ ගහලා තියෙනවා. මම මේකේ ගාන නම් දන්නේ නැහැ. මම ගාන ටක් ගාලා අහලා කියන්න. කවර්ස් තියෙනවා සෑහෙන ප්‍රමාණයක් ගාලා. ඕගොල්ලෝ ගාව easy shift එකක් නම් තියෙන්නේ මේ කවර් එකත් ගහගන්න. මොකද මේකේ පුලි අනම්මනම් ඔක්කොම මේ ඕපන් වෙලා කියලා තියෙන්නේ. මේ කවර් එක ගහගත්තාම ඕගොල්ලන්ට හොඳ ආරක්ෂාවක් හම්බ වෙනවා. ඉතින් මේකත් ඇවිල්ලා දාගන්න වටිනවා. රයිට්. රයිට් අපි බලමු දැන් මේක ගහලා ඉවරයි මට හිතන විදියට. මේ තියෙන ගහලා ඉවරනවා මෙන්න මේ වගේ තමයි එන්නේ. හොඳටම කව වෙලා තියෙනවා. මේගොල්ලෝ මේ මඩ් ෆ්ලැප් එකත් හොඳටම ගහලා දුන්නා. ඒකට ක්ලිප් ගහලා අර මගේ නිකන් එන වගේක් ගහලා තිබුණේ. ඒ ටික තයින් කළා. ආයෙ හොඳටම සෙට් කරලා තියෙනවා. දේන හොඳටම කරලා තියෙනවා. රයිට් දැන් වැඩේ ඉවරයි. දෙපැත්තම ගහලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඉවරනා වෙන්නේ. හොඳටම තියෙනවා. ඉතින් ඔරිජිනල් එක වගේම තියෙනවා. ආයි බය වෙන්න දෙයක් නැහැ. එවිල්ලා ගාගන්න ප්‍රසාද් ෆයිබර් ග්ලාස්. මෙතන තමයි වැඩේ කරන්නේ. මේ බලන්න. ආයි ඉතින් කම්පැනියෙන් ගැහුවා වගේම තියෙනවා. හරි එහෙනම් ජය වේවා. හරි යාළුවනේ මං හවස්වරුවේ ආවා රොයල් ඔටෝමාට් එකට බොල්ලස්ගමුව කටුවාවල තියෙන. මේකෙන් මං කරගත්තේ ටින්ටින් වැඩ. පිටිපස්සේ ටින්ටෙක් ගහලා තියෙනවා. දොරවල් අතරේ ටින්ටෙක් ගහලා තියෙනවා. ඒ පාර බොඩි ගාඩ් එක බොඩි ඉනර් ගාඩ් එක. මේ වගේ ප්ලාස්ටික් ඉනර් ගාඩ් එකක් ගහලා තියෙන්නේ. මේක වටේටම එනවා. අපි හෝල් එකට ග්ලව් බොක්ස් එකටත් එනවා. ඒ ඔක්කොම ගහලා තියෙන්නේ. ඒත් එක්කම ඩෝ වයිසර්ස් උත් දැන් ගහගෙන යනවා. එතනින් පස්සේ මම හිතන්නේ මගේ මැග්නයිට් එකේ වැඩේ ඉවරයි. ඔය විදිය තමයි ඩෝ වයිසර්ස් ගන්නනේ. මේ ඔක්කොටම මම හිතන්නේ මෙතන ගියේ 40ක් වගේ. 40කට හිට්ටු ගානක් තමයි ගියේ. ටින්ටින් කෑලි 5ක් ගැව්වා. දෙපැත්තේ දොරවල් 4යි පිටිපස්සේ එකයි. ඒකයි ඩෝ වයිස් එකයි ඇතුලේ ඉනර් ගාඩ් සෙට් එකයි. ওই ටික තමයි මම කරේ. මෙතන මේ බොල්ලස්ගමේ තියෙන රොයල් ඔටෝමාට් කියන තැනින් තමයි මම කරගත්තේ. ඉතින් යාළුවනුත් කරගන්න මම හිතන්නේ දැන් මගේ මැග්නයිට් එක කම්ප්ලීට් කියලා තමයි මට හිතෙන්නේ. ඉස්සරහා වින් ස්ක්‍රීන් එකේ ටින්ට් එක ගැහුවේ නෑ. ඒකේ පොඩි ප්‍රශ්නයක් ආපු හින්දා ඒක දැනට තියලා තියෙනවා. ගැට්ටුවක් නෑ. මම ඒක කොහොමත් මගේ අර මේ ඩෑෂ් කැම් එකේ එතන තියෙන හින්දා ඒක ගලවලා ගහන්න ඕන. මේ ඒකින්ද ඒක මම දැනට කරේ නෑ. අපි බලමු ඒක අවශ්‍ය වුණොත් පස්සේ කාලෙක ගහ ගන්න පුළුවන්. මෙතන මේ ඉනර් ගාඩ් එකට ඇත්තට මෙතනටත් ගාඩ් එකක් වැටෙනවා. ඩෝ හැන්ඩල් එකට මෙතන ප්ලාස්ටික් ගාඩ් එකක් වැටෙනවා. ඒ ඔක්කොමත් එක්ක තමයි ඔය ගාන. යාළුවොත් ඇවිල්ලා කරගන්න කම්ප්ලීට් කරගන්න මැග්නයිට් එක කරලා සතුටෙන් ගමනක් යන්න ඉතින්. හරි. එහෙනම් ජය වේවා.